අයිබෝන් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පරාග බිගු නිවසක් ගාවට. මේක පරාග බිගු නිවසක් විදිහට අමින්න මේකේ මේ කියන්නේ මේකෙන් කරන්නේ විවිධ කුමීන් ඉන්නවනේ පරාග එහෙට මෙහෙට ගෙනියන. ඒ විවිධ කුමීන්ව එහෙට මෙහෙට ඒ කුමීන් ගෙන්ව ගන්න ආකර්ෂණය කරගන්න තමයි මේක හරි ගැසලා තියෙන්නේ. දැන් අපිට මේක දැක ගන්න පුළුවන් මේ හරි විවිධ කුහර සහිත උණබට ඊට අමතරව මෙතන විවිධ කුහර සහිත බ්ලොක් ගල් සහ තවත් විවිධ ජීවන. එතකොට මෙතන අපිට විවිධාකාර පරාග ගෙන කුමීන් වර්ග දැක ගන්න පුළුවන් මේ පියාඹනවා. පොඩ ළඟට આવොත් බලා ගන්න පුළුවන් විවිධ කුමීන් මේ හරිය ඉන්නවා. ඔබට දැක ගන්න පුළුවන්. එතකොට මේ හරිය මේ නිල් පාටට වගේ නිල් පාට වගේ දිලිසෙන කුමීන් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර කුමීන් වර්ග මේ බ්ලූ බී කියන පරාග ගෙන කෘමිය තමයි මේක වැඩිපුරම දැක ගන්න පුළුවන් අපිට. තැන් තැන් වල ඉන්න මන් දන්නේ කැමරා එකට අර පේනවද කියලා. මේ හරිය අපිට මේ ඉන්නේ අන්න මේ හරිය අපිට ඉන්න දැක ගන්න පුළුවන් මේ බ්ලූ බී කියන වර්ගයේ ඔය ඉන්නේ බ්ලූ බී කියන ඉන්නේ කෘමියා. ඒ වගේ විවිධාකාර කෘමීන් වර්ග ගණනාවක් මේක අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ තියෙන්නේ කෘමීන් ආකර්ෂණය කරගන්න කෘමීන් විතර දාන්න සහ විවිධාකාර දේවල් වලට මෙන්න මේ තැන් වලට පැවෙනවා. ඒක නිසා මේ වගේ ස්ථානයක් අවට කෘමීන්ගේ ග්‍රහණය වැඩි වෙනවා. එතකොට ඒ කෘමීන් එන එක වැඩි වෙන නිසා ඒ කෘමීන් තැන් තැන් වල තියෙන ශාකවල පරාග එහෙට මෙහෙට ගෙනියනවා. එතකොට ඒ වගේ පරාග ගෙනියන්න ඕනි ස්ථානයක අපිට ඒ අවට මේ විදිහ පරාග බිගු නිවස ඉදි කරලා ඒ පරාග මේක පරාග ව්‍යාප්ත වෙන විදිහ ව්‍යාප්ත කරන ජීවීන් පිරිස පොඩ්ඩක් වැඩි කරගන්න ආකර්ෂණය කරගන්න පුළුවන්.